හෙලෝ ගයිස් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද TryHackMe room එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. TryHackMe කියන එක ඔයාලා අහලා නැත්නම් මම පොඩි overview එකක් දෙන්නම්. මොකක්ද මේ TryHackMe platform එක කියන්නේ කියලා. හරි TryHackMe කියලා කියන්නේ online cyber security learning platform එකක්. මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් කොහොමද hacking කරන්නේ කොහොමද ඊට පස්සේ defensive security පැත්ත, ඒ වගේම penetration testing ඒ වගේ cyber security skills ඔයාලට hand of skills ඔයාලට develop කරගන්න පුළුවන් මේ TryHackMe platform එකෙන්. මොකද ඒ අදාළ areas වලට TryHackMe platform එකෙන්ම හදලා තියෙන task එහෙම නැත්නම් room තියෙනවා. ඔයාලට ඒ room එකකට ගිහිල්ලා අදාළ task එක කරලා ඔයාලට ඒ අදාළ skill එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙයාලා provide කරන virtual machine සහ ඒ වගේම real world challenges ඔයාලට තියෙන්නේ ඒ challenges ටික අදාළ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. ඒ කම්ප්ලීට් කරෙන් පස්සේ ඔයාට හම්බෙනවා මේකෙන් ස්කෝර් එකක් හම්බෙනවා. ඒ වගේම ඔයා රෑන්ක් එකක් ඔයාට හම්බෙනවා. අපි ඔයා මේක ඇටැක් බොක්ස් ඔයා ඒ දේවල් කරන අනුව ඔයාට රෑන්ක් එකක් හැදෙනවා. ඒ වගේම සර්ටිෆිකේෂන් එකක් ඔයාට හම්බෙනවා. අදාළ ටාස්ක් එක කරෙන් පස්සේ ඒ වගේම ඔයාට බැච් එකක් හම්බෙනවා. ඉතින් මේ වගේ දේවල් ටිකක් පොඩි ෆනි ටයිප් එකට තියෙන ඒ වගේම cyber security skill එකක් ගන්න පුළුවන් platform එකක් තමයි මේ TryHackMe කියලා කියන්නේ. ඒ වගේම තියෙනවා Hack the Box කියලාත් platform එකක් තියෙනවා. මම හිතනවා cyber security ඉස්සරම start කරන කෙනෙක්ට beginner කෙනෙක්ට ගොඩක්ම suitable වෙන platform එකක් තමයි TryHackMe එක. Hack the Box එක try කරන්න මම එපා කියන්නේ. ඒක ගොඩක් හොඳයි. ගොඩක් advanced features තියෙන advanced platform එකක්. ඊට වඩා මම හිතනවා TryHackMe කියන එක beginner කෙනෙක්ට ගොඩක් හොඳ ආරම්භයක් කියලා එයාගේ ජර්නි එක පටන් ගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද TryHackMe room එකක්. ඒ අර වගේ මම කිව්වා වගේ අර task දාලා අපිටම room එකක් කොහොමද create කරගන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් අපේම lab environment එක හදලා අපිටම challenges ටිකක් දාලා මේ අර ඉගෙන ගන්න කෙනෙක්ට small training එකක් දෙන්න. එතකොට අර TryHackMe platform එකට ඔයාට දෙනවා වගේ දෙයක් ඔයාට පුළුවන් ඔයාගේ තනියෙන්ම ලැබ් එකක් හදලා ඒකට ටාස්ක් ටිකක් දාලා මේ ඉගෙන ගන්න කෙනෙක්ට මේක ප්‍රැක්ටිස් කරන්න රූම් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් ඔය කියන්නේ උදාහරණයක් විදිහට ඔයාට හිතන්නකෝ වෙබ් හැකින් පැත්ත කෙනෙක්ට උගන්වන්න ඕන කියලා. ඒකට ඔයාට තියෙන්නේ වෙබ් හැකින් වලට අදාළ මොනවා හරි දෙයක් එක්සැම්පල් එකක් අරගෙන ඒකට ටාස්ක් ටිකක් අසයින් කරලා එයාට කරන්න දෙන එක තමයි ඔයා කරන්නේ. එතකොට ඉතින් මේ වගේ TryHackMe room creators ලා වෙනම ඉන්නවා. එයාලට වෙනම මේ ඉස්සරහට යද්දී rewards ඒ වගේම prices හම්බ වෙනවා. ඒ වගේම cyber security industry එකේ ඔයා TryHackMe room creator කෙනෙක් කියලා ඔයා දැනගත් මේ recognize කරගත්තොත් ඔයාට ගොඩක් හොඳ career opportunities පවා ඔයාට මේක හරහා ඔයාට ලැබෙනවා. ඉතින් සරලව කිව්වොත් එම TryHackMe කියන්නේ cyber security වල තියෙන hand of skills ගන්න පුළුවන්, learn කරන්න පුළුවන් platform එකක්. අපි මේක ඇතුලේ TryHackMe room එකක් create කරනවා කියලා කියන්නේ sharing your own hacking challenges or teaching topics to community එකට වාගේ experience එක සහ challenges ටිකක් දීලා තව කෙනෙක්ට ඒ ඩොමේන් එක එක්ස්පර්ට් කෙනෙක් විදිහට ස්කිල් එක ගන්න පුළුවන් දෙයක් විදිහට ක්‍රියේට් කරන දෙයකට තමයි අපි TryHackMe room එකක් ක්‍රියේට් කරනවා කියලා කියන්නේ. ඉතින් හරි මම මේ වීඩියෝ එකේදී step by step මම කියලා දෙනවා කොහොමද TryHackMe room එක හදන්නේ කියලා. හරි ඉස්සරහම ඔයාලා TryHackMe එකට ලොග් වුණෙන් පස්සේ ඔයාලා account එකක් හදලා නැත්නම් දැනටමත් ඔයාලා sign up වෙලා TryHackMe එකේ account එකක් හදාගන්න. මේක තවත් දෙයක් කියන්න ඕන මේක එක ලෙවල් එකකට යනකම් ඔයාලට ෆ්‍රී ඔයාලට මේ ස්කිල් එක ගන්න පුළුවන්. එතකොට අර සමහරක් දේවල් තියෙනවා එතනින් ඇඩ්වාන්ස් පැත්තට යද්දි පොඩ්ඩක් මේකට පේ කරන්න ඕන. පේ කරලා තමයි ඔයා අදාළ සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගත්තෙන් පස්සේ ඊටු චැලෙන්ජස් ටික වලට කරන්න පුළුවන්. හරිද? හරි. මම දැනටමත් account එකක් හදලා තියෙන්නේ. මම ඒ හින්දා මෙතනින් log වෙන්නම්. හරි මේ තියෙන්නේ TryHackMe platform එක. මම දැනට මේ දවස්වල
ඩෙව්සෙකොප්ස් කියන ඒ රූම් එකට අදාළ ටාස්ක් ටිකක් තමයි මේ කර කර ඉන්නේ. මේ එක්සාම්පල් එකක පෙන්නන්න මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාලත් කරන්න පටන් ගන්න. මොකද මොකක් හරි ඩොමේන් එකක් අරගෙන ඒ ඩොමේන් එකට මෙන්න මේ වගේ ටාස්ක් ටිකක් දාන එක තමයි අපිත් කරන්නේ. මෙන්න මේ විදිහට ටාස්ක් 1 ටාස්ක් 2 කියලා අදට ඉගෙන ගන්න කෙනෙක්ට ආස වෙන විදිහට එයාට ලේසි විදිහට මෙන්න මේ විදිහට ටාස්ක් ටිකක් දාන එක තමයි try hack me room එකෙන් කරන්නේ. එතකොට මෙයා ටාස්ක් 1 to ටාස්ක් 7 එද්දී එයාට මෙන්න මේ introduction to DevSecOps කියන area එකේ හොඳ knowledge එකක් ගන්න පුළුවන්, hand off skill එකක් එයාට ගන්න පුළුවන්. දැන් මේ room එකත් usersලා 53527ක් use කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා හදන room එක create කරලා ඉවර වෙලා publish කරලා ඔයාගේ room එකත් මේ වගේ usersලා ගොඩක් දෙනෙක් try කරෙන් පස්සේ ඔයාලට ලොකු demand එකක් එනවා try hack me room creator කෙනෙක් විදිහට. හරි අපි බලමු මේ වගේ room එකක් කොහොමද අපිත් හදාගන්නේ කියලා. අපි බලමු ඉස්සරහම ඔයා මෙහෙම try hack me room එක හදන්න කලින් ඔයා plan කරගන්න ඕන ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න මම web exploitation එක තමයි කරන්නේ. එහෙම නැත්නම් network scan එක කරලා ඒ network related මොන හරි task ටිකක් තමයි දාන්නේ. කියලා අන්න ඒ වගේ මොකක් හරි එහෙම නැත්නම් මෙහෙම ඒ කියන්නේ කාට හරි ළමයෙක්ට Linux commands practice කරන්න පුළුවන් room එකක් තමයි මම හදන්නේ. අන්න ඒ වගේ ඔයා ඉස්සරහම තීරණය කරන්න ඕන ඔයා මොකද්ද හදන room එක කියලා. දැන් මම plan කරගත්තේ මොකක් හරි Windows 10 මේ machine එකක් දාලා ඒකේ පොඩි task ටිකක් කරන්න තමයි මම බැලුවේ. අන්න ඒ වගේ ඔයාලා ඉස්සරහම බලන්න ඕන අපි මොන වගේ දෙයක්ද කරන්න කියලා. හරිද? දැන් මම මේ room එක create කරන්න ඔයාලට example එකක් මම ගන්නවා. මම අද කරන්නේ Windows 10 hacking practice room එකක් තමයි හදන්නේ. ඒ කියන්නේ Windows 10 වල තියෙන මොකක් හරි vulnerability එකක් use කරලා අන්න ඒක exploit කරන විදිය තමයි මම මේකෙන් පෙන්වන්නේ. එතකොට ඒක තමයි යා ළමයා ඉගෙන ගන්න. හරිද? දැන් මේකෙන් අපිට කරන්න පුළුවන් දැන් අපි මේකෙන් කරන්නේ ඇත්තටම දැන් මේ share folders තියෙනවනේ. අන්නේ share folder එකක් මේ through අපිට අදාළ මේ user ගේ මේ password එකක් අරගෙන ඒ password එකෙන් admin විදිහට log වෙලා මේ ඒ අදාළ flag එක capture කරගන්න එක තමයි කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔන්න ඕක තමයි basic scenario එක. ඉස්සරහම කරන්න ඕන මේ find the secret folder. අපි secret folder එක find කරගන්න ඕන. ඊට පස්සේ password එක steal කරගන්න ඕන. ඊට පස්සේ ඒ steal කරපු password එක use කරලා මේ admin කෙනෙක් විදිහට log වෙන්න ඕන. admin කෙනෙක් විදිහට log වෙලා අපිට දීලා තියෙන flag එක අපි හොයාගන්න ඕන. ඔන්න ඕක තමයි මගේ මේ room එකෙන් basically වෙන්නේ. දැන් share folder කිව්වොත් එහෙම දැන් ඔතන අපි තියනවා මේ SMB කියලා දෙනවා. SMB protocol එක කියලා කියනවා. SMB කියලා කියන්නේ මේ server message block. SMB කියන එකේ stands for මේ server message block. ඒ කියන්නේ මේ SMB එක අපි use කරන්නේ මේ Windows වල අපිට over the network file share කරන්න use කරන protocol එකක් තමයි මෙන්න මේ SMB කියලා කියන්නේ. file sharing protocol එකක්. එතකොට මෙන්න මේ folder එකේ අපිට පුළුවන් මේ network එකක් through අපිට file share කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔය printers වලට access ගන්නේ මෙන්න මේ protocol එක use කරලා. තව උදාහරණයක් විදිහට remote access වලින් අපි server එකට log වුණින් පස්සේ එතන file share කරන්නෙත් මෙන්න මේ protocol එක use කරලා. එතකොට මෙන්න මේ protocol එක use කරලා දැන් අපි මේ Windows 10 machine එක vulnerable කරන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඒ SMB protocol එකේ port number එක තමයි port 445. එතකොට දැන් සාමාන්‍ය machine එකක දැන් ඔය 445 කියන එක මේ port එක වහලා තමයි තියෙන්නේ. දැන් අපිට මේක vulnerable කරගන්න ඕනේ. ඒ හින්දා අපි කරන්නේ මෙන්න මේ SMB port එක අපි open කරගන්න ඕන. open කරගත්තෙන් පස්සේ තමයි attacker කෙනෙක්ට attack කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඔන්න වගේ පොඩි චූටි scene එකක් තමයි කරන්නේ ඔයාලට මේ කොහොමද try hack me room එකක් හදන්න පටන් ගන්න කියලා ඔයාලා තේරුම් කරවන්න. එතකොට දැන් ඒ වගේ අපි virtual machine එක තමයි අපි මේ vulnerable machine එක හදන්නේ. ඒ vulnerable machine එක හදලා
අපි ඒක කන්වර්ට් කරගන්නවා .ova කියලා ෆෝමැට් එකකට. අන්න ඒක තමයි අපි try hack me එකේ අප්ලෝඩ් කරන්නේ. මම ඒක මේ කරද්දි මම කියන්නම්. මම දැනට මම කිව්වේ බේසික් අපේ මේකේ මොකද්ද වෙන්නේ කියන එක. හරිද? එතකොට දැන් SMB එක මිස්කන්ෆිගර් කරලා මේ මිස්කන්ෆිගර් කරලා කන්ෆිගර් කරලා තිබ්බොත් එහෙම ඒ කියන්නේ අවුල් විදිහට කන්ෆිගර් කරලා තිබ්බොත් එහෙම ඇටෑකට පුළුවන් මේ ඒ ඇක්සස් කරන්න පුළුවන් ඒ ෂෙයා ෆෝල්ඩර් එකට without password. හරිද? password එකක් නැතුව ඒ public share folder එකට access ගන්න පුළුවන්. ඒ වගේම මේ ඒක ඇතුළට ගිහිල්ලා sensitive files, ඒ වගේ files and information, password file, secret notes අනම්මනම් තියෙන හැම දෙයක්ම බලන්න පුළුවන්. ඒ වගේම තමයි attacker කෙනෙක්ට ඒ මේ අදාළ information ස්ටිල් කර දැන් අර මම අර කිව්වා වගේ admin privileges අරගෙන එයාට full access ගන්න පුළුවන් machine එකේ. ඔන්න ඔය වගේ scene එකක් තමයි වෙන්නේ. හැබැයි මේ SMB එක මිස්කන්ෆිගර් කරලා අපි කන්ෆිගර් කරලා තිබ්බොත් එහෙම. දැන් අපි මේක දැන් අර 445 කියන එක අනිවාර්යෙන් අපි ඒක port එක open කරන්න ඕන. මොකද port එක open කරේ නැත්නම් දැන් මේක ප්‍රැක්ටිස් කරන්න කවුරු එන්නේ. ඒතකොට ඒක ප්‍රැක්ටිස් කරන්න බෑ. එහෙනම් අපි 445 එක open කරනවා. සාමාන්‍යයෙන් මේ ඔය SMB attack tools තියෙනවා. ඒ කියන්නේ normal ගත්තොත් එහෙම SMB attack tools තියෙනවා. ඒ කියන්නේ ඔය උදාහරණයක් විදිහට එකක් තියෙනවා SMB client කියලා මම කරනවා SMB protocol එක. හරිද? ඔන්න ඕක තමයි අපි මිස්කන්ෆිගර් කරලා හදන්න යන්නේ. හරිද? මෙන්න මේ server message block කියන එක. එතකොට මේවා මේ attack කරන්න එක tool තියෙනවා SMB client. මෙන්න මේ වගේ SMB client cheat sheet වලට වෙනම cheat sheet පවා තියෙනවා. හරි මේ තියෙන එක. SMB client එක. මෙන්න මේ වගේ දේවල් use කරලා අපිට පුළුවන් ඒක ඒ වගේ දෙයක් attack කරන්න පුළුවන්. තව තියෙනවා enum4 linux කියලා එකක් තියෙනවා. අපිට ඒ tool එකෙන් පුළුවන් මේක attack එක කරන්න. තව තියෙනවා crapmac exec කියලා එකක් තියෙනවා. මෙන්න මේක. crapmac exec කියලා මෙන්න මේ tool එකනොත් පුළුවන් ඔය වැඩේ කරගන්න. හරිද? මෙන්න මේ tool එකෙන්. හරිද? ඉතින් ඔය වගේ දෙයක් තමයි සිම්පලි මම මේ රූම් එකෙන් මේ කරලා පෙන්වන්න හදන්නේ. ඔයාලා ඉස්සරම කරගන්න ඕන තමයි ඔයාලා ඉස්සරවම VMware workstation එක දාගන්න. හරිද? VMware workstation එක දාගෙන මෙන්න මේක තිබ්බනම් හොඳයි. දැන් තියෙන 17 එක තියෙන්නේ. මෙතෙන්ට ගිහිල්ලා මේ VMware workstation pro මේ 17 එක දාගන්න. දාගත්තෙන් පස්සේ ඔයා Windows 10 ISO එක හරිද Windows 10 ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මම දන්නවා හැමෝම Windows 10 ඩවුන්ලෝඩ් කරගන්න තැන දාලා හැමෝම දන්නවා ඇති කියලා. මෙතෙන්ට ගියා තප්පරකින් හරි මෙතෙන්ට ගියා ඩවුන්ලෝඩ් නව දුන්නා. ඉස්සරම මේ VMware workstation එක දාගන්න. හරිද? VMware workstation දාගෙන ඔයාලට මෙන්න මේ වගේ ෆයිල් එකක් මේ ඩවුන්ලෝඩ් වෙයි. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන පස්සේ කොහොම හරි Windows 10 ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් හරි. Windows 10 ISO ෆයිල් එකයි workstation VMware workstation එකයි. ඔය දෙක තමයි ඕන. හරිද? මේකට ගියන් පස්සේ මේක දැන් එකක් රන් වෙනවා. ඒ හින්දා ඕපන් වෙන්නේ මම ඒක පස්සේ කියන්න කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේක තමයි ඔය දැන් මගෙත් මමත් දැන් තමයි Windows 10 ඩවුන්ලෝඩ් කරගන්නේ. හරිද? මේ මෙන්න මේ වගේ වට තියෙනවා මේක මේ ISO ෆයිල් එක USB එකට මේ ඉන්ස්ටෝල් කරන්නද එහෙම නැත්නම් ISO ෆයිල් එක විතරක් ඉන්ස්ටෝල් මේ ඩවුන්ලෝඩ් කරන්නද කියලා තියෙනවා. හරිද? මේ එතනින් ISO ෆයිල් එක විතරක් මේ ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? try hack me එකට log වුණෙන් පස්සේ ඔයාලා account එකක් හදලා නැත්නම් account එකක් හදාගන්න. account එකක් හදලා තියෙන මෙන්න මේ වගේ log වෙයි. log වුණෙන් පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මේ develop කියන option එකට. හරිද? develop කියන option එකට ගිහිල්ලා මෙන්න මේ manage rooms වලට යන්න. හරිද? manage rooms වල ගියන් පස්සේ ඔයාගේ මෙන්න මේ my room එක යටතේ ඔයාලට පෙන්නනවා ඔයාගේ දැන් තියෙන room ටික. දැන් මම හිතන්නේ ඔයාලා අලුතින්ම කරන කෙනෙක් නම් එතන කිසිම දෙයක් පෙන්වන්න දෙයක් නැහැ. දැන් මගේ කලින් මම මේ වගේ room එකක් හදලා තියෙනවා malware traffic analysis කියලා room එකක්. ඒක medium level එකේ තියෙන room එකක්. ඊට පස්සේ මම campus එකේ තවත් room එකක් මම හදලා තියෙනවා battleship කියලා. ඒක ගොඩක් මේ hard level එකේ තියෙන
රූම් එකක් ඔයාලටත් ඕන නම් මේකට ඇවිල්ලා මේ චෙක් කරලා බලන්න පුළුවන්. මට මතක විදිහට මම දැන් මේ සයිට් එක තාම අප් එකේ තමයි ඇත්තේ. වෙබ් ඇප්ලිකේෂන් එකක් එක්ස්පෝර්ට් කරන විදිහ තමයි මේ සීන් එකෙන් තිබ්බේ. ඉතින් මේ තියෙන සාම්පල් දෙකක් තියෙන්නේ. හරි මේ ඉතින් ඔයාට අලුතෙන් රූම් එකක් ක්‍රියේට් කරන්න ඕන නම් මෙන්න මේ ක්‍රියේට් නිව් රූම් එකට තමයි යන්න ඕන. මම වර්ක් ස්ටේෂන් එකයි ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන හැමදේම කරගෙන මම ඔයාලට මෙන්න මේ ක්‍රියේට් නිව් රූම් වලට ගියන් පස්සේ එතනින් පස්සේ සෙටින්ග්ස් ටික කොහොමද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මම ඉස්සරෝම VMware workstation එක මම ඉන්ස්ටෝල් කරගත්තා. ඉන්ස්ටෝල් කරගත්තෙන් පස්සේ මේ විදිහට ෆිනිෂ් දෙන්න යන්න VMware workstation එකට. මේ තියෙන්නේ මගේ VMware workstation එක. හරි මම දැන් Windows 10 ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. දැන් මම යන්නේ Windows 10 virtual machine එක ක්‍රියේට් කරගන්න තමයි දැන් මේ හදන්නේ. ඉස්සරම යන්න මේ create a new virtual machine කියන තැනට ගිහිල්ලා මෙතනින් custom දෙන්න. custom දීලා next දෙන්න. next දීලා මෙතන මේ setting එක මේ විදිහටම තියන්න. තියලා ඔයාට ඔයාගේ image file එක browse කරගන්න මෙතනින්. හරිද? මගේ tryhackme කියන folder එක තමයි මේ Windows 10 file එක තියෙන්නේ. හරි. ඒකත් දෙන්න. දීලා next කරන්න. next කරන පස්සේ මේකත් මේ විදිහටම තියන්න. නැත්නම් ඔයාට virtual machine name එකක් Windows 10 හරි ඔන්න විදිහට තියාගන්න. කැමති විදිහකට. හරිද? next දෙන්න. ඊට පස්සේ මේකත් next දෙන්න. processor එක සාමාන්‍යයෙන් මේ විදිහම තිබ්බට කමක් නැහැ. අපි දැනට අපේ 4ක් වගේ දෙමුකෝ. හරිද? number of processors කෝ එකක් වගේ කෝ දෙකක් වගේ අවුලක් නැහැ. මේ වැඩි හැබැයිම කුසීන් එකකුත් නැහැනේ. ඒ හින්දා මේ වගේ දෙමු අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ GB දෙකක් හොඳටම ඇති. හරිද? GB දෙකක් හොඳටම ඇති RAM size එක. ඒක ඒ විදිහට තියන්න. තියලා උතන මේ network එක අනිවාර්යෙන් ගාව මේ network එක තියන්න. හරිද? net එකෙන් තමයි අපි මේ machine එක configure කරන්නේ. හරිද? අපි මෙතන VDI ෆයිල් එකක් නේ හැදුවේ. නෑ ඒක පස්සට කියලා නේ. හරි. memory RAM එක GB දෙකක් තියන්න. ඊට පස්සේ net එකෙන් configure කරන්න. ඊට පස්සේ මෙතන මේක recommended මේ තියෙන විදිහම මේ input output control type එක දෙන්න. දීලා මෙතනින් මේකත් continue කරන්න. මේක මේ විදිහටම තියන්න. තියලා මෙතනින් create a new virtual disk VDI. හරිද? virtual disk image එකක් තමයි ඔයා හදන්නේ. හරිද? හරි. ඊට පස්සේ මෙතන size එක සාමාන්‍යයෙන් 60ක්ම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් 50ක් වගේ දෙන්න. 60කුත් අවුලක් නැහැ. හරි මොකද recommended size එක Windows 10 වලට මෙයා දීලා තියෙනවා. මෙතනම දීලා තියෙනවා 60යි කියලා 50ක් දෙන එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හරි allocate all disk space now දෙන්න. නෑ මෙතනින් මේකම තියන්න. හරි split virtual disk into multiple files මේ විදිහම තියන්න. මේකත් next දෙන්න. දැන් මේ අපි ඔක්කොම settings ටික හදාගෙන හරි. ඊට තව මොනවා හරි customize කරගන්න නම් ඔයාට customize කරන්න දෙයක් නැහැ. ඉතින් මෙතනින් display එකේ මේ ටික හරි මේක හරි මේ ටික කොහම හරි මේ close කරලා finish දෙන්න. අන්ද finish කරනින් පස්සේ ඔයාට disk එක VM එක create වෙනවා. හරි දැන් VM එක create වුණා. VM එක create වුණින් පස්සේ ඔයාට තියෙන්නේ මේක boot කරගන්න තමයි. අනේ උතනින් order continue කරන තැන ඉක්මනට මේ press key එකක් මොකක්ද press කරගන්න නැත්නම් මේක වැඩි හරියන්නේ නැහැ. මම මේක reboot tab දෙන්න. හරි ඉතින් එනි key එක ඔබන්න. ඊට පස්සේ හරි. මේක දැන් boot වෙනවා. මෙතනින් ඔයාලට මේ control plus alt එකෙන් එළියට එන්න පුළුවන්. හරි දැන් ඉන්නේ අපි host machine එකේ. එහෙම නැත්නම් මේ click කරෙන් පස්සේ මේක ඇතුළට යනවා. control alt එකෙන් එළියට එන්න පුළුවන්. හරිද? මෙතනින් normal විදිහට Windows 10 machine එකක් මේ install කරන procedure එකම තමයි. ඒක වෙනසක් නැහැ.
normal විදිහට install කරගන්න. Windows 10 install කරගන්න විදිහ හැමෝම දන්නවනේ. normal විදිහට install කරගන්න. හරි. අපි දැන් virtual machine එක හදාගෙන ඉවරයි. Windows 10 virtual machine එක හදාගෙන ඉවරයි. දැන් මේ ටික අයින් කරලා හරි. මේ තියෙන අපේ virtual machine එක. දැන් මේ machine එකේ තමයි අපි අර task ටික දාන්න ඕනේ. ඒ කියන්නේ task ටික කරන්න ඒ විදිහට configure කරගන්න ඕන මේ machine එකේ. හරි. ඉස්සරෝම ඔයා මේ Windows 10 install කරගත්තෙන් පස්සේ ඔයා මේකේ තියෙන ISO file එක අයින් කරගන්න ඕන. මොකද නැත්තම් try hack me ROM එකට දාන්න බෑ. හරි. දැන් අපි කරගන්න ඕන මේක install වුණ ගාම මේ දේ කරන්න. මොකද නැත්තම් මේ ඔයාලට OVM එකට මේක OVM එකට export කරද්දී මේක මේ දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ OVM එකට export කරන්න බෑ මේක කරේ නැත්තම්. මොකද එහෙම කරේ නැත්තම් මේ ඔයාලට මේ කියන්නේ අය පාරක් මෙයා reboot වෙන්න බලනවා. හරිද? ඒ හින්දා ඔයාලා මෙතනින් ගිහිල්ලා මේක shutdown කරලා යන්න දෙන්න Windows 10 මෙන්න මෙතෙන්ට ගිහිල්ලා right click කරන්න settings වලට යන්න settings වල ගිහින් මෙතන තියෙනවා hardware option එකේ තියෙනවා CD DVD SATA කියලා. මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ connect at power on කියන එක දෙන්න. හරිද? තුන්වෙන් පස්සේ මෙයා ඒක ISO file එක මේ remove කරගන්නවා. uncheck කරගත්තෙන් පස්සේ ISO එක disconnect වෙනවා. හරිද? disconnect වෙනෙන් පස්සේ වැඩේ හරි. ඕක තමයි ඔයා මුලින්ම කරගන්න ඕන එක. ISO ෆයිල් එක රිමූව් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ networking part එකක් කරගන්න තියෙනවා. පොඩි network configuration එකක්. ඒකට මේ පාර power on කරගන්න. මොකද අපි ඒක මේ DHCP එකක් add කරගන්න ඕන. static නැති එකක්. මම lab use එක තමයි user හැදුවේ. password 1 2 3 අර බුදු අම්මෝ මාක් එක. හරිද? ඔන්න ඔය විදිහට තමයි දුන්නේ. දීලා ඔයා ඉස්සරහම යන control panel එකට. control panel ඔයා යන්න ඕන මෙන්න මේ internet network and internet එකට ගිහිල්ලා එතන network and sharing center එකට යන්න. network and sharing center එකට ගිහින් පස්සේ එතන තියෙනවා change adapter settings. මෙතෙන්ට ගිහිල්ලා මේක right click කරගන්න. ගිහිල්ලා properties යන්න. හරිද? properties ගිහිල්ලා මෙතන තියෙනවා IP version 4 එක. obtain IP address automatically obtain DNS server address automatically. හරිද? මෙන්න මේක මේ විදිහටම තියන්න. මොකද මේ අපිට static එකක් තියාගන්න බෑ මේකට. හරිද? මේක automatic IP එකක් assign වෙන්න ඕන මේකට. හරිද? මෙන්න මේ ටික configure මේ ensure කරගන්න මේ තියෙන්නේ මේ විදිහට කියලා. හරිද? DNS server එක automatically ගන්නවා, IP address එක automatically ගන්නවා. හරි. okay. okay. හරි. හරිද? ඒ part එකත් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ user කෙනෙක් හදාගන්න ඕන. හරි මේක. user account වල ගිහිල්ලා user account. දැන් මෙතන මේ lab user කෙනෙක් තමයි admin user විදිහට තියෙන්නේ. හරිද? අපි තව user කෙනෙක් add කරගමු මේකට. manage another account. add a new user in PC settings. මෙතෙන්ට ගියා. මෙතනින් I don't have this person sign information. Without Microsoft account. හරි. මෙතන username එක අපි දෙමු මෙතන හරි අපි එතන admin user කියලා දෙමු. admin user. මෙයා තමයි admin user. මෙයාගේ password එක අපි දෙමු. මේක තමයි දැන් අපි හොයන්න ඕන. super secret password කියලා දෙමු. super secret password. මෙන්න මේක මතක තියාගන්න. හරිනේ super secret CRE හරිනේ super secret password. මේක මම තෙන්ටක් දෙන්න. super secret password මෙන්න මේක. හරිද? ඔන්න ඔය දෙක තමයි දීලා තියෙන්නේ. මෙතන අපි correction ටික අපි දැන් normal correction එකක් දෙමු.
හරි ඇඩ්මින් යූසර් කියලා කෙනෙක් හැදුවා අපි. දැන් අපි මෙයාට දෙන්න ඕන ඇඩ්මින් privileges. change account type මේ මෙයා තමයි මෙයා වෙලා තියෙන standard user විදිහට. standard user වෙන්න ඕන අපි කලින් අර lab user. හරිද? ඒ හින්දා මෙයා අපි මෙතනින් admin කරනවා. administrative password එක විදියට දීලා. හරිද? admin දුන්නා. හරිද? දැන් මෙයා තමයි admin user තමයි මෙතන administrator විදිහට ඉන්නේ. අර lab user තමයි standard user විදිහට ඉන්නේ. හරිද? ඒ standard user ගේ password එක password 123 අර බුදුම මාක් එක හර්ෂද ලකුණ. admin user ගේ password එක super secret password බුදුම මාක් එක. ඔන්න හරිද? ওই ටික තමයි අපි users ලා හදාගන්න ඕන විදියට. හරි අපි දැන් users ලා හදාගෙනත් ඉවරයි. දැන් අපිට ඕන අපේ SMB එක කියන්නේ නැත්නම් public folder එක මේ setup කරගන්න ඕන. ඒකට ඔයා C වලට ගිහිල්ලා හරිද? එතන C එකට ගිහිල්ලා ඔයා නිකන් උතන folder එකක් හදාගන්න C එකේ public share කියලා. හරිද? public share කියලා හැදුවා. ඊට පස්සේ මේකේ උඩ right click කරලා යන්න properties ගිහිල්ලා මෙතන තියෙනවා sharing කියලා එකක්. මේ තියෙන්නේ general sharing වලට ගිහිල්ලා යන්න advanced sharing වලට ගිහිල්ලා share this folder මෙන්න මේක දෙන්න. හරිද? share this folder මෙතන මේ permissions වලින් ඔයා permissions දෙන්න everyone දීලා මෙතනින් full access දෙන්න. the read only හරි change හරි අවුලක් නැහැ. මෙතන full access දෙන්න. apply කරා okay කරා apply කරා okay කරා close. මෙන්න මේක තමයි public share folder එක. දැන් මේත් එක්කම ඔයා කරගන්න ඕන දෙයක් තමයි ඔයාගේ මේ network directory එක එහෙම නැත්නම් file and printer sharing එක ඔයා turn on කරගන්න ඕන network එකට ගිහිල්ලා. හරිද? ඔයාකට කරන්න ඕන යන්න control panel ගිහිල්ලා මෙතන තියෙනවා network එකට ගිහිල්ලා ඊට පස්සේ network sharing center ගියා මෙතනින් change advanced sharing කියලා මෙන්න මේ turn on network discovery මෙන්න මේක on කරගන්න මේකත් automatically on වෙලා තියෙන්නේ මේකත් disable වෙලා තිබ්බොත් එහෙම turn off වෙලා තිබ්බොත් එහෙම turn on කරගන්න මෙතනින් තමයි allow කරන්නේ මෙන්න මේ file and printer sharing වලටයි network discovery වලටයි මෙන්න මේ දෙක අනිවාර්යෙන් ඔයා turn on කරගන්න ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ public file එකේ ඔයා public share ගිහිල්ලා මෙතනින් text file එකක් හදාගන්න මෙන්න මෙතනින් text document එකක් මෙතනින් හදාගන්න password.txt කියලා හරිද මේක ඔයා අපි දැන් අපි දාගමු අපේ password එක මෙන්න මේ වගේ password එකක් තියෙන කියලා admin user super secret password මෙන්න මේක ඔන්න ඔක තමයි password එක හරිද ඔක තමයි අපි sharing folder එක තමයි මේක තියෙන්නේ save කරා හරි අපි password එක දැන් password එකක් දාගත්තා මෙතනින් හරිද password එකක් දාගත්තා share folder එකත් අපි හදාගත්තා දැන් අපි ඉන්නේ හැබැයි local එකේ standard නැහැ admin user එකේම ඉන්නේ admin user අපි මාරු වෙමු හරිද admin user එක තමයි මොකද්ද කිව්වේ publicද නෑ super නේ super secret password hash ඔක තමයි admin user account එක හරිද දැන් අපි ඉන්නේ admin user account එකේ තමයි ඉන්නේ අපි කලින් හිටියේ standard user account එකේ අර lab user කියන එකේ දැන් අපි කරන්නේ අර මේ public share folder එකේ file එකක් දානවා password එක මේ admin ගේ password එක හරිද දාලා admin විදිහට log වුණෙන් පස්සේ අපි desktop එකේ හරි කොහේ හරි අපි දාලා තියමු මොකද flag එකක් හරිද මේ text file එක නිකන් flag එකක් දාලා තියමු ඒ flag එක තමයි අපිට හොයන්න ඕන flag එක හරිද මෙතනින් මේ ටික accept කරන්න එතනින් close කරලා දාමු හරි දැන් මේ ඉන්නේ admin එකේ ඉන්නේ හරිද මේ ඉන්නේ admin user එකේ ඉන්නේ අපි desktop එකෙම හදමු හරිද ලොකුට scene එකක් ඕනේ නැහැ අපි මෙතන දාමු flag කියලා flag
flag.txt හරිද මේ flag.txt එක තමයි අපේ මේ අපේ ෆ්ලැග් එක තියෙන්නේ thm කියලා දාගන්න thm අපේ ෆ්ලැග් එක තමයි access gain admin හරිද access gain admin ඔන්න ඕක තමයි ෆ්ලැග් එක හරිද මේක තියෙන්නේ අපේ admin එකේ තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතනින් අපි turn off කරගන්න ඕන defender එක settings යන්න හරිද settings ගිහිල්ලා මෙතන තියෙනවා update and security කියලා අපිට මෙතන update and security වලට ගියා ගිහිල්ලා මෙතන තියෙනවා මේ Windows security මෙතනින් මේ virus and threat protection හරිද ඊට පස්සේ දෙන්න ගියා ඊට පස්සේ manage settings ගියින් පස්සේ මෙන්න මේ turn off කරගන්න මෙන්න මේ real time protection එක off කරගන්න අපේ මැෂින් එක පැත්තෙන් Windows 10 මැෂින් එක පැත්තෙන් කරගන්න ඕන දේවල් ටික කරගෙන ඉවරයි අපි ෆ්ලැග් එක හදාගත්තා පාස්වර්ඩ් එක sharing folder එක ඇතුළට දාගත්තා ඔය ටික තමයි කරගන්න තියෙන්නේ ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මෙන්න මේ VM එක එක්ස්පෝර්ට් කරගන්න තමයි තියෙන්නේ .ovm ෆයිල් එකකට අපි දැන් යන්නේ කොහොමද මේක එක්ස්පෝර්ට් කරගන්න ovm එකට OB එකට ඉස්සරහම කරන්න ඕන මේ රීබූට් කරෙන් පස්සේ මේක ෂට් ඩවුන් කරගන්න ඕන ෂට් ඩවුන් කරගත්තෙන් පස්සේ මම මේ කරන ස්ටෙප්ස් ටික කරන්න එතකොට ඔයාලට එක්ස්පෝර්ටබල් ෆයිල් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් හරිද ඉස්සරහම යන්න ෆයිල් වලට ගියන් පස්සේ තියෙනවා expose to OVF කියලා මෙන්න මේක expose to OVF සමහර version වල තියෙන්න පුළුවන් ෆයිල් වලට ගිහිල්ලා manage කියලා එකක් ඇති ඒ manage වලට ගිහිල්ලා export to OVF දෙන්න මේක පොඩි වෙලාවක් යයි export වෙන්න හරි ඔයාලා මතක තියාගන්න මේ ඔයා දැන් අපි VMware workstation එකකින් අපි export කරේ මෙතනින් export to OVF නේ OVF ෆයිල් එකක් අපිට මේ try hack me room එකකට දෙන්න බෑ අපිට OV එකක්මයි දෙන්න ඕන එතකොට දැන් මෙතනින් හැදෙනවා මේ OVF එතකොට VMDK මේ MF වගේ තියෙන ෆයිල් ෆෝමැට් වලින් ෆයිල්ස් හදනවා හරිද එතකොට ඒ ටික අපි single.ova ෆයිල් එකකට අපි හදා ගන්න ඕන හරිද ඒකට අපිට කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා අපි තියෙනවා 7zip කියලා මේ software එකක් තියෙනවා හරිද අය 7zip කියන software එකේ මම link එක පහරින් දාන්නම් ඒක install කරගත්තෙන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ folder එකට ගිහිල්ලා මේ අර OVF ෆයිල් එකයි ඊට පස්සේ VMDK එකයි ඊට පස්සේ අර දැන් ඔයාගේ host machine එකට තමයි අදාළව තමයි ඔක්කොම ටික හැදෙන්නේ virtual machine එකට දාලා හරිද මේ OVM එකයි නෑ sorry OVF එකයි VMDK එකයි MF එකයි ඔන්න ওই ටික ඔක්කොම මේ select කරලා right click කරලා කරෙන් පස්සේ නැතන 7zip කියලා එකක් අනේ 7zip කරලා archive කරගන්න හරි මම දැන් ෆයිල් එක create කරගෙන ඉවරයි දැන් අපි අපේ try hack me එක පැත්තෙන් try hack me room එක create කරමු හරි ඉස්සරහම යන්න create a new room ගිහිල්ලා මෙතන දෙන්න ඔයාගේ title එක හරිද අපි title එක දෙමු secret in public share කියලා දෙමු හරිද මම මෙන්න මේ විදිහට පොඩි title එකකුයි මේ විදිහට පොඩි description එකකුයි දාගන්නම් දාගෙන මෙතනින් අපි මේක challenge එකක් අපිට මෙතන set කරන්න පුළුවන් මේක කොච්චර වෙලාවද දෙන්නේ කියලා විනාඩි 60ක් හොඳටම ඇති ඒ වගේම අපි දෙමු මේකට room icon එකක් හරිද මේ room icon එක අපි මම දැනට තියෙන එකක් දෙන්නම් දැන් create room හරි room එක create කරගත්තා මම මේක delete කරගන්නම් මොකද මම ඒ icon එකෙන්ම තමයි හැදුවේ හරිද මම මේක අයින් කරගන්න හරි මේ තමයි අපි හදාගත්ත room එක හරිද ඊට පස්සේ යන්න මේ room එක ඇතුළට room එක ඇතුළට ගිහිල්ලා මෙතනින් basic ටික අපි මෙතනින් දාගත්තා ඔයාට හිතන විදිහට මේක difficulty එක ඔයා manage කරන්න අපි මම දෙන්නම් මේක easy කියලා හරි මේ ටික හරි ඊට පස්සේ
අපි ඩිසයින් එකට යමු. ඩිසයින් එකට දැනට මේ බැන එක මේකම දෙන්න. අපි රූම් එවට කෙනෙක් දුන්නා. මේ තියෙන එක. හරි. මෙතනින් VM එක මෙතන VM එක මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන VM එක පෙන්වන්නේ නැත්නම් ඔය VM එක මේක අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කරන්න නම් මෙතන මේ ඩෙවලොප් කියන තැනට යන්න. ගිහිල්ලා මෙතන තියෙනවා අප්ලෝඩ් VMs and files මෙතෙන්ට ගියා. මෙතන save changes දෙන්න. මෙතනින් මම දෙන්නම් Windows 10 SMB lab කියලා. ඊට පස්සේ description එකත් මම පොඩි description එක දෙන්නම් beginner room focus on SMB enumeration and function password hunting කියලා. ඊට පස්සේ මේක ඇවිල්ලා version machine එකක්. එතකොට virtual machine කියන එක OVA file downloadable file නෙවෙයි OVA file නේ. ඔව් එතන දුන්නා. ඉතින් මේක select කරා open දුන්නා .ova upload and finish. හරි දැන් මගේ ට්‍රයිහැක් මේ රූම් එකේ මෙතන මැටීරියල්ස් වල අපේ VM එක මේ ඇඩ් වෙලා තියෙනවා මෙතන පේනවනේ ඔයාලට මෙතන මේ ඔයාලා අප්ලෝඩ් කරන් පස්සේ මෙතන රෙඩි කියලා පෙන්වන්නේ නැහැ. අප්ලෝඩ් කරන් පස්සේ පොඩි වෙලාවක් ගියන් පස්සේ කන්වර්ට් උනෙන් ටික වෙලාවක් කන්වර්ට් වෙනවා. කන්වර්ට් උනෙන් පස්සේ ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න රෙඩි ස්ටේට් එක තියෙනවා. ඒ රෙඩි ස්ටේට් එකේ තියෙන මේ මැෂින් එකක් ඔයාලට පුළුවන් ඔයාගේ ටාස්ක් වලට ඇඩ් කරගන්න. දැන් මේ තියෙන්නේ මම දාගත්ත සාම්පල් ටාස්ක් ටිකක් තියෙන්නේ. හරිද? මේ ටාස්ක් 1 එක මම දාලා තියෙනවා initial scanning. ඊට පස්සේ ටාස්ක් 2 එක SMB enumeration එකක් තියෙනවා. ටාස්ක් 3 එක discovering credentials. ටාස්ක් 4 එක privilege escalation. දැන් මේකදී වෙන්නේ අර මම Windows machine එකේ sharing folder එකේ අර public share කියලා folder එකක් හදුවනේ. ඒකට public full access දුන්නානේ. අන්න ඒ folder එක ඇතුලේ තියෙනවා public share කියලා මේ කියන්නේ credentials password.txt කියලා file එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි admin ගේ password එක තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ SMB port එක open ලා තියෙන හින්දා අපිට පුළුවන් අපේ target machine කියන්නේ අපේ attack machine එකේ ඉඳලා target machine එකට ගිහින් මේ attack කරලා එතන තියෙන password එක හොයාගන්න. ඊට පස්සේ password එක හොයාගෙන ඒ password එක use කරලා admin privileges අරගෙන admin විදිහට log වෙන්න ඕන අර machine එකට. machine එක log වුණෙන් පස්සේ desktop එකේ තියෙන flag එකක්. ඒ flag එක තමයි මෙතෙන්ට දාගන්න ඕන. හරිද? මම ඔයාලට මේකේ පෙන්වන්නම් මේක shareable share කරෙන් පස්සේ තියෙන්නේ කොහොමද කියලා. මම මේ ටාස්ක් දාන විදිහ මම ඔයාලට එකපාරක් කියලා දෙන්නම්. මේ තියෙන්නේ මගේ room එක තමයි මේ තියෙන්නේ. secrets in public share. මේකේ මේ තියෙන මම ටාස්ක් දාලා තියෙන විදිය. හරිද? initial scanning වල තියෙනවා section එකක් කරලා තිනවා what port is open for file sharing. කියන්නේ SMB එකක මොන port එකද මේ open ලා තියෙන්නේ කියලා. ඒකට 445 කියලා මම දාලා තියෙනවා. ඊට පස්සේ SMB enumeration එකේ දාලා තියෙනවා දෙවනි task එකේ what Windows service is running on port 445. අර SMB එකම තමයි. හරිද? මේ පොඩි simple task එකක් දැම්මේ ඔයාලට මේක කොහොමද කරන්න කියලා පෙන්වන්න ඕන හින්දා. හරි. මෙතන තියෙනවා අර මේ තියෙන password.txt file එක තමයි අර public share කියන directory තියෙන්නේ. එතකොට ඒ password.txt තියෙන ඒ password.txt file එකේ තියෙන credential එක තමයි මෙතන අහන්නේ. හරිද? ඒ credential එක දුන්නෙන් පස්සේ මේ task එක complete වෙනවා. හරිද? දැන් අපි දන්නවා admin ගේ password එක දන්නවා. හරි. admin ගේ password එක දැනගත්තෙන් පස්සේ තියෙන්නේ admin විදිහට log වෙලා මෙන්න මේ flag එක මෙතන මේ submit කරන්න. ඒ submit කරෙන් පස්සේ මේ room එක complete වෙනවා. හරිද? මෙතනදී මම ඔයාලට පෙන්වන්නම් කොහොමද මම මේ මගේ room එකට කොහොමද මේ මගේ VM එක add කරගත්තේ කියලා. දැන් මම කලින් කිව්වා ඉස්සරවම මම කරේ Windows 10 machine එකක් හදලා මම අර විදිහට vulnerable කරගත්තා. vulnerable කරලා VMware එකෙන් .ovf එකක් මේ තියෙන්නේ. මෙතනින් export කරගත්ත ඉස්සරවම මෙතනින් export කරගත්ත .ovf file එකක්. හරිද? ඒ ovf file එක export කරගත්තෙන් පස්සේ ඔයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ files තුනක්. මෙන්න මේක නැතුව හරිද? මේක නැතුව මෙන්න මේ වගේ files ටිකක් හම්බ වෙනවා. ඒ files ටික use කරලා ඔයා හදාගන්න ඕන .ova file එකක්. මොකද .ova file එක තමයි ඔයාට tryhack me room එකට
ඇටච් කරන්න පුළුවන්. හරිද? මේ properties කියලා බලමු. මේ තියෙන්නේ .ova ෆයිල් එකක්. මේ .ova ෆයිල් එක හදාගන්න මෙන්න මේ 7reset කියන tool එකෙන්. ඔයා කරන්න ඕන ඔයාගේ ෆයිල් ඩිරෙක්ටරි එකට ගිහිල්ලා දැන් ඔයා OVF ෆයිල් ටයිප් එකේ තියෙනවා ඔයා කියන්නේ OVF එක්ස්පෝර්ට් එකක් කරනවානේ. ඒ එක්ස්පෝර්ට් එක කරෙන් පස්සේ මෙන්න මේ වගේ ෆයිල් හතරක් හැදෙනවා. මෙන්න මේක ඇර මෙන්න මේ වගේ ෆයිල්ස් හතරක් හැදෙනවා. හරිද? එතනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕන මෙන්න මේ .mf ෆයිල් එකයි .ovf ෆයිල් එකයි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන තව ෆයිල් එකක් මෙන්න මේක. මේ ෆයිල් එකයි යූස් කරලා ඔයා දෙන්න ඕන මෙතනින් ඇඩ් බටන් එක. හරිද? ඇඩ් බටන් එක දීලා මෙතන ඔයා රීනේම් කරගන්න ඔයාගේ මැෂින් එකේ නම .ova කියලා. ආකයිව් ෆෝමැට් එක ටා කියලා දෙන්න. මෙතන කම්ප්‍රෙෂන් ලෙවල් එකත් මෙන්න මේ 0 ස්ටෝක් කරලා තියෙන ඒ ටික හිම තියන්න. මෙතන කිසිම සෙටින්ග්ස් එකක් වෙනස් කරගන්න බෑ. මෙතන මේ ආකයිව් ෆෝමැට් එකට ටා තිබ්බේ නැත්නම් ඒක ටා කරගන්න. මෙන්න මෙතන මේ ආකයිව් ෆයිල් එකේ මේ ෆයිල් එක රීනේම් කරගන්න ඔයාගේ මැෂින් එක .ova කියලා. දීලා මෙතනින් ඕකේ දුන්නෙන් පස්සේ ඔයාට .ova ෆයිල් එකක් හැදෙනවා. මෙන්න මේ වගේ. මේ තියෙන .ova ෆයිල් එක. අන්න ඒ .ova ෆයිල් එක ඔයාගේ tryhackme room එකට ඇවිල්ලා මෙතන තියෙනවා vm කියලා කියන්නේ type මෙතන මේ type අතරේ තියෙනවා මෙතන vm downloadable file our material static site and none කියලා. මෙන්න මෙතනින් vm කියන එක select කරලා මෙන්න මෙතනින් ඔයාගේ vm එක තොරගන්න. දැන් මගේ vm දෙකක් තියෙනවා. හරිද? ඒ vm දෙකෙන් මගේ හරි vm එක තමයි මෙන්න මේක. හරිද? අන්න ඒක දීලා මෙතනින් ඔයා මෙතන enable කරගන්න ඕනේ මෙන්න මේ attack box එක. මොකද මේ attack box එකෙන් තමයි මෙතන මේ attack box එක enable කරගත්තෙන් පස්සේ ඔයාට පුළුවන් room එක ඒ වෙලාවේ play කරගෙන වෙලාවට room එක ඇතුළෙන්ම attack box එකක් open කරගන්න පුළුවන්. ඒතකොට ඒ attack box එක use කරලා තමයි අර අපේ target machine එක hack කරන්න ඕන. ඔන්න ඔයාගේ procedure තමයි යන්නේ. එතකොට මේ task ටික දාද්දි මෙතනින් ඔයාගේ task එකේ title එක දෙන්න. මම දාගත්ත initial scanning කියලා. ඊට පස්සේ මෙතනින් දෙන්න මොකක්ද objective එක මොකක්ද කියලා. මෙතන release date end date නම් දෙන්න ඕනේ නැහැ. මෙතන දාන්න task content එක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේක කරන්නේ මේ කියන්නේ මේ SMB කියන්නේවත් මුකුත්ම දන්න කෙනෙක්නේ. අන්න ඒ මුකුත්ම දන්න කෙනාට හොඳට තේරුම් යන විදිහට ඔයා මෙතන ලස්සනට images දාලා diagram දාලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? මම දැනට නිකන් පොඩි description එකක් දාගත්ත ලොකුට දාගත්තේ නැහැ. ඊට පස්සේ මෙතන මේ question 1 වලින් ඔයාට දාලා question එක දාගන්න පුළුවන්. මම දාගත්තම what port is open for file sharing SMB කියලා. හරිද? ඔන්න ඔක තමයි මගේ question එක. මේක තමයි මගේ answer එක. ඒතකොට මේ answer එක දුන්නෙන් පස්සේ තමයි මේ task එක complete වෙන්නේ. ඒ වගේ මම task 4ක් දාගත්තා. මේ තියෙන ඒ වගේ එකක් තියෙන්නේ. හරිද? දැන් මේ තියෙන තව එකක්. title එක ඇවිල්ලා SMB enumeration. හරිද? දැන් ඒකට attack box එකක් ඕන නම් මොකද අපි දැනට attack box එකක් අපි enable කරගෙන තියෙන්නේ. ඒ හින්දා අපිට ඒක use කරලම ඉතින් පහළට තියෙන දේවලුත් කරගන්න පුළුවන්. දැන් මෙතන මම දාලා තියෙනවා ඒ SMB enumeration එක කරගන්න පුළුවන් tools කීපයක්. එතකොට ඒක tool එකක් use කරලා තමයි ඔයා ඒක කරන්න ඕන. ඒ අදාළ task එක. හරිද? ඔන්න ඔයගේ scenario එකක් තමයි තියෙන්නේ. ඔයාට ඔයාගේ room එක share කරගන්න පුළුවන්. මෙන්න මේ share room ගේම් පස්සේ මෙතන තියෙනවා link එක. shareable link එක. මේ shareable link එක ඔයාගේ කැමති යාළුවන්ට එහෙම නැත්නම් profile එක දාලා share කරන්න ඔය tryhackme කරන කට්ටියට මේකට ඇවිල්ලා මේ task ටික කරලා මේක complete කරන්න කියලා. ඔය වගේ scenario එකක් තමයි මගේ තියෙන්නේ. හරි මම මේක දැන් save කරලා තියෙන්නේ. හරිද? save කරගෙන තියෙන්නේ. මම මේක එකපාරක් share room එක ගිහිල්ලා මම මේක share කරගන්නම්. අපි අප්ඩේට් කරපු හින්දා. හරි මේ විදිහට තමයි ඔයාට ඔයාගේ මේ room එක පෙන්වන්නේ. හරිද? මෙතෙන්ට ගියන් පස්සේ මේ තියෙන්නේ ඔයාගේ task ටික තමයි මේ තියෙන්නේ. initial scanning වලදී ගියන් පස්සේ ඔයාලට පුළුවන් ඉස්සරවම ඔයාගේ machine එක start කරගන්න. ඒ කියන්නේ ඔයාගේ target machine එක start කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපිට දාලා ගත්තොත් එහෙම Windows machine එක. මෙතනින් ඔයාට start attack box කියන එකෙන් ඔයාට වෙනම Linux machine එකක් අප් කරගන්න පුළුවන්. ඒ Linux machine එක use කරලා මේ target machine එක access කරන්න පුළුවන්. හරිද?
ඒ විදිහට තමයි ඔයාගේ ටාස්ක් ටික හදාගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ දැන් ඔයා කරන්නේ කාට හරි Linux සම්බන්ධව කියලා දෙන්න හදන රූම් එකක් කියලා. එතකොට ඔයාට මේ මොකක්ද ටාගට් මැෂින් එකක් මේ තියෙන නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඕන ඇටැක් බොක්ස් එකක් විතරයි. හරිද? එතකොට ඒ ඇටැක් බොක්ස් එකේ අදාළ කමාන්ඩ්ස් ටික එක්සිකියුට් කරෙන් පස්සේ ඒ අදාළ මේ ආන්සර්ස් ටික දුන්නෙන් පස්සේ ඔයාගේ රූම් එක කම්ප්ලීට් වෙනවා. එහෙම නැත්නම් ඔයාට වෙනම පුළුවන් ඔය ෆ්ලැක්ස් වගේ දේවල් හදලා ඒ අදාළ ලිනක්ස් මැෂින් එකක් ඔයා මේ හදාගෙන VMware ගෙන් අර වගේම අප් කරගෙන ෆ්ලැක්ස් ටිකක් තැන් තැන් වල හංගන්න. ඒ කියන්නේ ඔය හිඩන් ෆයිල්ස් වල ඊට පස්සේ ඒක ඩිරෙක්ටරිස් වල ඊට පස්සේ ලොග්ස් වල නම් මන තැන් තැන් වල ෆ්ලැක්ස් ටිකක් හංගලා අන්නේ ෆ්ලැක්ස් ටික හොයන්න කියලා ඔයාලා ටාස්ක් ටික දාන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි try hack me room එකක් හදන්නේ. මම හිතනවා ඉතින් ඔයාලට බේසික් අයිඩියක් යන්නද කියලා කොහොමද මේක හදන්නේ සහ මේ අයිඩියක් ගන්න කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. මේ ඔයාලට අනිවාර්යෙන් මේ .ova ෆයිල් එක හදාගන්න මෙන්න මේ tool එක ඕන. ඒ tool එකේ නම තමයි මේ 7z manager කියලා එකක් තියෙනවා. 7z manager මේ තියෙන්නේ 7z file manager. මම මේක link එක description එක දාලා තියන්නම්. ඒ link එකෙන් ගිහිල්ලා download කරගෙන අදාළ OVF export කරගත්තෙන් පස්සේ අදාළ files තුන select කරලා මේ .ova ෆයිල් එක හදාගන්න. හරිද? මෙන්න මේ vmdk එකයි ovf එකයි .mf එකයි තමයි select කරගන්න ඕන. ඔය තුන select කරලා .ova ෆයිල් එක හදාගන්න. ඊට කලින් ඔයා export කරන්න කලින් ඔයා මතක තියාගන්න ඕන අර මම කිව්වා වගේ මුලින්ම කිව්වා වගේ අර ISO ෆයිල් එක අපි අතනින් අයින් කරන්න ඕනේ. නැත්නම් මොකද ඒකත් එක්කම තමයි ඔයා export කරන්නේ. හරිද? ඉතින් මම මුලින්ම කිව්වා ඒක. එතනින් ඒක disable කරගන්න විදිහත් මම කිව්වා. ඕන මැෂින් එකක් මේ .ov එකට දාගන්න කලින් අපි එතන ISO ෆයිල් එක disable කරගන්න ඕන. හරි එහෙනම් මම හිතනවා හැමෝටම අයිඩියක් යන්නද කියලා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේක ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරගන්න. එහෙනම් thank you හැමෝටම සුබ දවසක්.